සමහරක් ගර්භණී තත්ත්වයන් තිබෙනවා සැලසුමක් නැතුව ගර්භණී අවස්ථාවට පත් වෙන අවස්ථා තිබෙනවා. එවැනි අවස්ථාවලදීත් ඉතාමත්ම වැදගත් වෙන්නේ මේ දරුවෙක්ගේ කලලයක් හැදුනහම මේ අවයව වර්ධනය වෙන්නේ පළවෙනි මාස 3 ඇතුළත තමයි සෛල ගමන් කරලා එක එක් අවයව හැදෙන්නේ. එතකොට ඒ කාල සීමාව විශේෂයෙන්ම පළවෙනි මාස 3 ඉතාමත්ම වැදගත්. එතකොට එම කාල සීමාවේදීත් විශේෂයෙන්ම වැඩි සුපරීක්ෂකකාරීව ප්‍රවේශම් වෙන්න ඕනේ එමව. එතකොට නැවතත් අර වගේ යහපත් ජීවන රටාවක් පවත්වා ගැනීම, ඒ වගේම නිරෝගී ආහාර වේලක් ලබා ගැනීම, මත්පැන් ධූමපානයට නිරාවරණය වීම වැළැක්වීම, ඒ වගේම රසායනික දේවල් වලට නිරාවරණය වීම වැළැක්වීම වැදගත්. ඒ විශේෂයෙන්ම අර පළවෙනි මාස 3 ඇතුළත. ඒ වගේම දියවැඩියාව වගේ තියෙන රෝගී තත්ත්වයක් තිබෙනවා නම් විශේෂයෙන්ම ගර්භණී තත්ත්වයට පත් වෙලා තිබෙනවා නම් මේ පළවෙනි මාස 3 ඇතුළත ඒ පාලනය ලබා ගැනීමත් ඉතාමත්ම වැදගත්. මොකද ඒ කාලේ තමයි ඒ අවයව හැදෙන්නේ ඒ දරුවාගේ. ඒකට ඒක මනා ලෙස පාලනය කර ගැනීමෙන් එම දරුවාට වෙන බලපෑම අපිට අවම කරගන්න පුළුවන්. ඒ වගේම අර ෆෝලික් අම්ලය ලබා ගැනීමත් වැදගත් පළවෙනි මාස 3 ඇතුළත.